ඕගොලුන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා බිට්ගේන් ඇකඩමිය එකට. ඔන්න ඉතින් මම අදෝගුලොන්ට කියල දෙන්න යන්නේ කොහොමද මේ අන්තර්ජාලය හරහා හරියටම සල්ලි හම්බ කරන්න කියලා. ඉති මම වෙනද වගේ හරියටම අද කියල දෙන්න යන්නේ ට්‍රේඩිං ගැනතින් පොකට් ඔප්ෂන් ට්‍රේඩිම් පලට්ෆෝර්ම් එක ඇනලයිස් ඇතවා මම හරියටම අද කියල දෙන්න යන්නේ. ඉතින් මම අදෝගුලොන්ට ඇනලයිස්ස කියලා දීලා ඉවර වෙලා මම රියල් කවුන්් එක ඔට ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරල පෙන්න්නනවා $384ක. ඒ කියන්නේ ලංකා මුදලින් ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් 1,15,000ක් වගේ තමයි $384 වෙන්නේ. හරි. ඉතින් වීඩියෝකට යන්න කලින් ආදරේ මතක් කරනවා පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. මොකද අපි මේ වගේ වීඩියෝ දාපු ගමන් ඕගොල්ලන්ට ඒ වෙලාවම notification එක එන නිසා. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. දැන්වාට පේනවා ම ඉන්න පොකට් ඔප්ෂන් පලට්ෆෝර්ම් එක. ඉතින් මේ පලට්ෆෝර්ම් එක වෙබ්සයිට් එක ලින්ක එක ම ඩිස්ක්‍රපෂන් එක පින් කමෙන්ටක් දල දාලතියන්න වාට ලේසන් ගිල ලින්ක කලික් කල ගට පස වට පුළුවන් රජිස්ට්‍රේෂන එක නි රජිස්ට්‍රේෂන එක වෙන සාමාන විදියට වට රජිස්ට වෙන්න තියන්නේ ජීමල් එක වෙරිෆිකේෂන් එකයි ඊට පස්ස අකවන්ට එක හදාගත්තර පස්ස ආට කරන්න තියෙනවා KYC ඉන්ඩි KYC වෙරිෆිකේෂන එක KYC වෙරිෆිකේෂන එකට වාට ඕනි වෙනවා ඉංගලිෂ් අයිඩ එකක් නැතං ලයිසන්ගේ නොත් පුළුවන් නැත්තන් අට පුළන් පස්පෝට් එකෙන් ඒ වෙරිෆිකේෂන කරගන්න. හරි. ඉතින් මම අදෝගලොන්ට කියල දෙන්න යන ඇනලයිස් එකට අපිට අවශ්‍යයනවා ඉන්ඩිකේටස් තුනකේ ඉන්ඩිකේටස් තුන දාගන්න මෙන්න මෙතන ආට පේනවා මෙතන ඩොට් තුනක් තියෙන ඔන්න ඔය ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ මේ තුන්වෙනි ඔප්ෂන් එක ක්ලික් කරගන්න. හරිද? ඒ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ආට මේ ඉන්ඩිකේටර්ස් ගොඩක් පේනවා. මෙන්න මෙතන තියෙනවා CCI ඉන්ඩිකේටර් කියලා. අන්න ඔය ඉන්ඩිකේටර් එකයි. මෙතන තව පල්ලෙහාට ගියාට පස්සේ ආට පේනවා මෙතන RSI ඉන්ඩිකේටර් එකයි තව rate of change ඉන්ඩිකේටර් එකයි. යන්න ඔය ඉන්ඩිකේටර්ස් තුන දාගත්තට පස්සේ ආට පුළුවන් මෙන්න මේ විදිහට සාර්ථකව මෙතන පල්ලෙහා පේනවාට මේ ඉන්ඩිකේටර්ස් තුන ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔයා මෙතන පොඩි වෙනසක් කරගන්න ඕන මේ CCI ඉන්ඩිකේටර් එකේ මේ ඉන්ඩිකේටර්ස් තුනේම ඔයාට පේනවා මේ අයිනේ මේ පොඩි පෙන්සිල් අයිකන් එකක් තියෙනවා නේද? අන්න ඕක CCI ඉන්ඩිකේටර් එකේ ක්ලික් කරාට පස්සේ ඔයා මෙතන පීරියඩ් එක වෙනස් කරගන්න ඕන. මම දාගෙන තියෙනවා 32ක්. ඔයාත් 32ක් දාගන්න. ඊට පස්සේ මෙතන RSI ඉන්ඩිකේටර් එකේ ඔයා 14ක් වැටලා ඉතින් මෙතන 15ක් දාගන්න. ඊට පස්සේ මේ rate of change ඉන්ඩිකේටර් එකේ ඔයා 23ක් දාගන්න. හරිද? ඊට පස්සේ දැම්මවාට කියල දෙන්න යන්න කොහොමද මේ ඉන්ඩිකේටර්ස් තුනක් එක්ක හරියටම ට්‍රේඩ් එකට එන්ට්‍රී කරගෙන කොහොමද ප්‍රොෆිට් කරගන්න කියලා. හරිද? ඊට ඉස්සෙල්ලා මම කියන්න යන්නේ මෙතන වාට පේනවා මෙතන පල්ලේ ඕඩින්ම තියෙන මෙතන ඔප්ෂන් එකක්. අන්න ඕක ක්ලික් කරාට පස්සේ මෙතන chart type එක ඔයා දාගන්න ඕන මෙතන Heikin Ashi කියන chart type එක. හරිද? ඊට පස්සේ මෙතන time frame වල ඔයා තප්පර 5ක් තමයි දාගන්න. තප්පර 5ක් කියන්නේ මේ එක කැන්ඩල් එක. හරිද? මේක කොළ පාට කැන්ඩල් එකක් හරි රතු පාට කැන්ඩල් එකක් හරි හැදෙන්න යන කාලය තප්පර 5යි. හරිද? මෙතන තප්පර 10ක් දාගත්තොත් තප්පර 10ක් දාගත්තොත් එහෙම එක කැන්ඩලක් හැදෙන්නේ තප්පර 10න් 10ට. ඒ විදිහට මේ මිනිත්තු 3 5 ඒ වගේ මෙතන දවසේ මේ එකකුත් තියෙනවා. දවසක් කියන්නේ එක දවසක් යනවා එක කැන්ඩලක් හැදෙන්න අන්න ඒ වගේ ඒවට පොඩ්ඩක් ලොකු ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඒ වගේ අපි ඇනලයිස් කරගන්න ඕන. හරි. ඊට පස්සේ මම මෙතන ටයිම් එක දාගෙන තියෙනවා තප්පර 15ක්. තව amount එක මම දාගෙන තියෙනවා $200යි. ඊට පස්සේ මෙතන පල්ලෙහාට පේනවා pay out එක $384ක්. ඒක තමයි මම මුලින්ම වීඩියෝ එකේ කිව්වේ මම අද ප්‍රොෆිට් කරනවා $384ක් කියලා. ඉතින් $384ක් කියන්නේ ලංකා මුදලින් ගත්තොත් 1,15,000ක් වගේ ආසන්න ගාණක්. හරි. ඉතින් මම මෙතන ටයිම් එක 15ක් දාගත්තේ ඇයි කියලා මම කියලා දෙන්නම් මේ ඇනලයිස් එකේ හරියටම ඔයාලට තියරි එක හරියට කියලා දුන්නාට පස්සේ. හරි. ඔයාට පේනවා මේ ඉන්ඩිකේටර්ස් තුනයි මේ මාකට් එකේ. මම මාකට් එක පේනවා මේ උඩ. මේ මාකට් එකේ පොඩ්ඩක් මේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් එකම විදිහට යන්නේ. අන්න ඒත් එක්කම ඔයාට පේනවා මේ CCI එකේ පල්ලෙහා ලයින් එක තියෙන්නේ. පල්ලෙහා මේ කහ පාට ලයින් එක. හරිද? මේ කහ පාට ලයින් එකයි මේ සුදු පාට ලයින් එක මේ උඩ ගෑවෙනවා. හරිද? මේ උඩට ඇවිල්ලා මෙන්න මෙතන පොයින්ට් එක ගෑවෙනවා. අන්න ඔතනින් ඔයා ට්‍රේඩ් එකක් දාගන්න ඕන. ඔන්න ඔතන ට්‍රේඩ් එක දාගන්නේ මෙන්න මාකට් එක මෙන්න මේ හරියටම ඔන්න ඔය හරිද? සෙල් මාකට් එක පොඩ්ඩක් සෙල් වෙලා මේ හරියෙන්. හරිද? මෙන්න මෙහෙන් සෙල් වෙලා. හරිද? සෙල් වෙලා මෙන්න මේක අප් එකකට යන්න. හරිද? අප් එකට මෙන්න ගියා. හරිද? මේ ලයින් එක මේ කහ පාට ලයින් එක ටච් වුණ ගමන් ඔයා ට්‍රේඩ් එකක් දාගන්න ඕන. ඒත් එක්කම ඔයා මෙතන පල්ලෙහා බලා ගන්න ඕන මේ RSI ඉන්ඩිකේටර් එකේ තන්න ඒකම වෙනවද කියලා. හරිද? මෙන්න මෙතන පල්ලෙහාට ඇවිල්ලා මේ උඩට යන්න ගත්ත ගමන් ඔයා මොකද්ද කරගන්න ඕන? ඔයා බයි ට්‍රේඩ් එකක් දාන්න ඕන. හරිද? ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත් මෙන්න මේ හරියක වගේ ගත්තොත් එහෙම මේ හරියක වගේ ගත්තොත් එහෙම
මේ සුදු පාට ලයින් එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මේ ලයින් එක මෙතන ගෑවිලා නැහැ. හැබැයි මේ ලයින් එක ගෑවුනොත් ඔයා මොකද්ද කරගන්න ඕනේ? මෙතන sell trade එකක් දාගන්න ඕනේ. හරිද? ඒත් එක්කම ඔයා මෙතන rate of change indicator එකත් බලන්න ඕන. මෙන්න මෙතන පොඩ්ඩක් sell වෙලා තියෙනවා. ඒත් එක්කම අප් වෙලා තියෙනවා. හරිද? ඒ වගේ ට්‍රේඩින් ඇනලයිස් එක තමයි අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා මේ මාකට් එක පොඩ්ඩක් සෙල් වෙලා තියෙනවා. ඒත් එක්කම අප් වෙලා තියෙනවා. හරිද? මම මෙතන තප්පර 15ක් දාගත්තේ ඇයි? මෙන්න මෙතන ඔයාලට පේනවා මේ ට්‍රේඩින් පොයින්ට් එක තියෙනවානේ. මම කිව්වා මෙන්න මෙතන ඔයා ට්‍රේඩ් එකක් දාගන්න ඕන කියලා. හරිද? ඉතින් මේ ට්‍රේඩ් එක දාගන්නේ හරියට මෙන්න මේ වගේ තැනකනේ. හරිද? එතකොට මේ එක කැන්ලයක් හැදෙනවා කිව්වා මම කිව්වා තප්පර 5න් 5ටනේ හැදෙන්නේ. මෙතන කැන්ඩල්ස් කීයක් හැදලා තියෙනවද? මෙතන කැන්ඩල්ස් 1 2 3 4 5 6 7 8යි 9කට වැඩිය හැදිලා තියෙනවා. 9කට වැඩිය හැදිලා තියෙනවා කියන්නේ සාමාන්‍ය කාලය ගත්තොත් එහෙම තප්පර 45ක් 50ක් අතර වගේ. අපි දාගෙන තියෙන ටයිම් එක තප්පර 15කින් අපි ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ කොහොමත් අපි තප්පර 15ක ට්‍රේඩ් එකක් දානවා කියන්නේ කොහොමත් ඕකේ කැන්ඩල්ස් 3ක් විතර තමයි හැදෙන්න තියෙන්නේ. කැන්ඩල්ස් 3ක් හැදෙන්න තියෙන්නේ කියන්නේ කොහොමත් තප්පර 5 කැන්ඩල්ස් මේ තියෙන්නේ. තප්පර 5 කැන්ඩල්ස් 3ක් හැදුණාට පස්සේ තප්පර 15 ඉවරයි. එතකොට අපේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා ඉවරයි. එතකොට ඊට පස්සේ මාකට් එකේ සෙල් වුණත් අප් වුණත් අපිට වැඩක් නැහැ. අපිට කමක් නැහැ. කොහොමද අපේ ට්‍රේඩ් එක කොහොමත් ප්‍රොෆිට් වෙලා ඉවර නිසා. හරි. දැන් ඔයාලට පේනවා මම මාකට් එක තෝරගෙන අන්න මෙතන ලයින් දෙක කනෙක්ට් වෙන්න ඕන මෙන්න තියෙන්නේ. අන්න ලයින්ස් දෙක කනෙක්ට් වුණා. මම දාගත්තා සෙල් ට්‍රේඩ් එකක්. අපි බලමු මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වේද ලොස් වේද කියලා. ඔයාලට පේනවා මාකට් එක සෙල් වෙනවා. මම ඔයගොල්ලන්ට කියලා දුන්න විදිහටම අර ට්‍රේඩින් ස්ට්‍රැටජි එක අන්න ඔයාලට පේනවා දැන් ඒ ට්‍රේඩ් එක ඔයාලට ප්‍රොෆිට් වුණා. ඔයාලට පේනවා දැන් ඔයාලට මම කිව්වා ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් කිව්වා මම ඔයගොල්ලන්ට පෙන්නනවා ලයිව් ට්‍රේඩ් එකක් 1,15,000ක් මම දැන් අතට ගත්තා. හරි. ඉතින් ඔයාලට මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක ඔයාලට ඇනලයිස් එක ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ඕනම ප්‍රශ්න වලින් අහන්න පුළුවන්. නැත්නම් මගේ පර්සනල් නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් පර්සනල් නම්බර එක අපේ YouTube channel එකේ බැනර් එකේ දාලා ඇති. ඔයාලට ලේසියෙන් ගිහිල්ලා ඒ නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් දාලා අපි ඕන දෙයක් අහන්න පුළුවන්. හරි. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම තව දෙයක් මතක් කරනවා අපේ Telegram channel එකටයි WhatsApp group එකටයි ඔයා join වෙලා නැත්නම් දැන්ම ගිහලා join වෙන්න. ඒ දෙකේ link දෙක මම description එකේ දාලා තියන්නම්. හරි. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ ඇනලයිස් එක ඔයාලට හරියට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට 1 ලක්ෂ ගණන් සෑහෙන්න සල්ලි හම්බ කරන්න පුළුවන් මේ ට්‍රේඩින් කියන platform එකේ. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.